විශේෂයෙන්ම මේ පාස්කු දින සිදු කරපු මේ ම්ලේච්ඡ ප්‍රහාරය කඩයිමකට ඇවිල්ලා තියෙන මොහොතක වෙනත් තැනකට මාරු කරන්න වෙන මාර්ගයකට තල්ලු කරන්න අවශ්‍යයි. ඒ නිසා ඩිරේල් කරන්න අවශ්‍යයි. දැන් පේනවනේ. දැන් කපාටම සලේ ගැන තිබිච්ච ඒ උණුසුම පළවුණු වාර්තා මේවා ඔක්කොම එකපාරටම යට වුණා. මේවා තමයි ප්ලෑන් නා. මේ ප්ලෑන් බන්ධනාගාර මේ කාව බිල්ලට දීලා හරි මතක තියාගන්න රාජපක්ෂලාට මොකා බිල්ලට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉරගෙවල් වල ඉන්න සිරකරුව නෙමෙයි තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ආච්චිව බිල්ලට දෙන්න පුළුවන් වනචර පවුලක දූ දරුවෝ ඉන්න මේ වනචර පවුලට මතක තියාගන්න මේ බන්ධනාගාරවල ඉන්න තමන්ගේ ජාවාරංකාරයෝ තමන්ගේ ඇම්බැට්ටියෝ කජ්ජක් නෙමෙයි. කජ්ජටත් කජ්ජක් නොවුනා නම් කජ්ජත් කජ්ජක් නොවුනා නම් වෙන කවුරුත් කජ්ජක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ බරපතල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොකද තාම මේ පාර රාජ්‍ය බොහොම බරපතල විදියට සක්‍රීයයි. දැන් ඒක තදින් දෙදරලා තියෙන මොහොතක්. හෙල්ලුම් කාලා තියෙන මොහොතක්. ඒ නිසා මේක බරපතල විදියට කල්පනා කළ යුතුයි. මේ ක්‍රියාවලිය අවසන් විය යුතුයි. විශේෂම පාස්කු දින සිදු වුණු මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන යන විමර්ශනයන් කඩිනමින් සිදු විය යුතුයි. එක්තරා විදිහකට අර අයික්මාන් අපි නිතරම කියන්නේ අයික්මාන්ගේ නඩු ඇසීම වගේ සුවිශේෂී වූ ක්‍රියාවලියකින් මේ සිදු කරපු ම්ලේච්ඡ ප්‍රහාරය මේකේ දේශපාලනය මේකේ කුමන්ත්‍රණය හෙළිදරව් කර මේ වනචර පවුලේ ගෑවුණු හැම එකෙකුටම දඬුවම් දිය යුතුයි. එය බරපතල අභියෝගයක් කියන එක මතක තබා ගත යුතුයි. එයට මුහුණ දීම සඳහා මේ රටේ ජනතාව සූදානම්. මිනිස්සුන්ට නිකම්ම ඉස්සරහා පේනවා. මිනිස්සුන්ට විවෘත වෙලා තියෙනවා. කවුද මේ? මේ ඔක්කොම එකම පවුලක්. රංජන් රාමනායක කිව්වේ මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. කොහොමද කිව්වේ රංජන් රාමනායක? රංජන් රාමනායකත් මේක කුමන තත්ත්වයේ යටතේ රංජන් රාමනායකත් කලින්ම අඳුනගත්තා. දැන් බලන් යන්න යාළුවෝ නෙමෙයි. රංජන් අයියේ මේ යාළුවෝ නෙමෙයි බලන් යද්දි මුන් එකම පවුලක්. දැන් රංජන් රාමනායකට කියන්න වෙනවා ඉස්සරහට ඔව් ඒක ඇත්ත මුන් යාළුවෝ විතරක් නෙමෙයි මුන් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ එකම පවුලකින් මේ පවුල අන්තිමේදී බලන් යනකොට ගොඩෙන් මෙහෙම ගිහිල්ලා පවුලේ නූල තියෙන්නේ මුල තියෙන්නේ මැද මුල්ලන මේ හැම එකම කොහෙන් ගියත් මැද මුල්ලෙන් බැඳිලා ඉන්නවා. මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ රාජපක්ෂ වනචර දේශපාලන සංස්කෘතියේ ස්වභාවය තමයි කාටවත් ගැලවෙන්න බෑ. ඒගොල්ලෝ විපක්ෂයේද අරගොල්ලෝද මේගොල්ලෝද කියලා බැලුවේ නෑ. හැම කෙනෙක්වම Tamanට අවශ්‍ය කරන විදියට හසුරවන්න පුළුවන් ආකාරයකට දැල එලලා තිබුණේ. ඒ දැල එලලා තිබුණේ යටින් දිවගිය මහා පාර රාජ්‍යයේ හැම කෙනාටම කොටස්කාරයෝ බවට හැම කෙනෙක්වම කොටස්කාරයෝ බවට පත් කරලා. දැන් ඒක පේන්න තියෙනවා. ඒක තමයි පේන්න තියෙන්නේ. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා. මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බවයි. මිය යන විට ඔහු 63 වන විය පසු වුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධූරයට පත් කෙරුණා. මේ මහා සටනක් මේ වෙලේ මේ පාතාලය මේ පාර රාජ්‍ය මේක හෙළිදරව් වෙමින් මේ පාර රාජ්‍යයේ ගැඹුර එන්නම පතුල අපිට පේන්න අරගන්නවා. ජනතාවට පේනවා මේ පාතාල රාජ්‍යයේ මේකේ දේශපාලන පවුල් තාත්තලා පුතාලා පක්ෂවල සංවිධායකවරු ආසන සංවිධායකවරු මේ හැම කෙනෙක්ම අද එළියට ඇවිල්ලා තිනවා. එළියට ඇවිල්ලා මේ හැම කෙනෙක්ටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් ඉනවා. ක්‍රියාවලිය දියත් වෙනවා. ක්‍රියාවලිය ඉදිරියට යනවා. වේගවත් වෙනවා. මේක තමයි අද මේ පාතාල විපක්ෂයේ අඳෝනාවට හේතුව. පාතාල විපක්ෂයේ අඳෝනාවට හේතුව. වෙන දෙයක් නෙමෙයි. වෙන මොනවද ගේන්න තියෙන්නේ? දැන් වෙන ජනතාවගේ ප්‍රශ්නයක් ජනතාව වෙනුවෙන් කරන සටනක් තියෙනවා. ඇහුවොත් කියන්නේ අපිව හිරේ දාන්න යනවා. අපි ඌවට බය නැහැ කීකේ හාල වට්ටම් දාලා හතර වටේ
කෑ ගැහුවට ඒ මූණමල් වලින් ඒ පෙනුමෙන් අපි කියන්නේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පේන්න තියෙනවා මගේ අම්මේ ඉන්නේ හරියට නිකන් උස්සලා පොලේ ගහලා වගේ. තාලගය හුඹහෙන් ඇදලා අරගෙන වගේ තමයි නාමල් රාජපක්ෂව දැක්කහම පේන්නේ. පේන්නේ නැද්ද? පේනවනේ. ඒ නිසානේ කියන්නේ අපේ නඩු මාස 6කින් අහනවා. අනිත් අයගේ නඩු අවුරුද්ද 2 ඇදිලා යනවා. අඳෝනාමනේ. මේ මිනිස්සු කියන්නේ මාස 6න් නෙමෙයි පැය 24න් අහලා ඉවර කරන් ඕකගේ නඩු කියලා. අවුත් එහෙමනේ කියන්නේ මිනිස්සු. ඔය කාලකන්ණි පවුලේ ඔය වනචර පවුලේ නඩු මාස 6ක් අදින්නේ මොකටද? මාස 6ක් අදිනවා කිව්වොත් මාණ්ඩුවට බඩිනවා. මිනිස්සු බයිනවා මාස 6ක් මොකටද මුන්ගේ නඩුව අදින්නේ? මුන්ගේ නඩුව වලට මාස 6ක් දෙන්න එපා. මේවට විශේෂ අධිකරණ දාලා මේ පැය 24න් සතියෙන් දෙකෙන් ඉවර කරලා දාන්න. මොකද මුන් මේ රට මේ පවුලක් එකතු වෙලා මේ රට බංකොලොත් කරලා මේකේ ලෙල්ලම හූරගෙන කාලා මේක විශාල මහනුවරක් කළා. ඇයි හැම උන්ට මාස ගණන් ඇදගෙන යන්න ඕනේද? උන්ගේ හොරකම් කරපු හොරකම් උන්ගේ මිනිමැරුම් උන්ගෙන් අපරාධ බලය ගන්න කරපු මහා දරුණු ගණේ අපරාධ ඒ අපරාධකාරයෝ මෙහෙවපු විදිය උන්ට නායකත්වයේ දීපු එක. දැන් මේවා හෙළිදරව් වෙමින් තියෙන මොහොතක්. මේ රටේ ජනතාවගේ අභිලාෂය මේ පාතාලේ විපක්ෂය මේ පාර රාජ්‍යත් එක්ක ඉන්න උන්ගේ සම්බන්ධකම් තියෙන උන්ගෙන් කප්පම් ගත්ත මේ පාතාල විපක්ෂයේ හැම එකම දඬුගෙට යවන එක. තංගෙඩියට යවන එක තමයි. ආයි මේ එකෙකුටවත් ගැලවිලා ඉන්න දෙන්න බෑ. මේ එකෙකුටවත් ආයි ගැලවෙන්න දෙන්න බෑ. ඒක තමයි මේ රටේ ජනතාවගේ සටන. මේක මේ ආණ්ඩුවේ පුද්ගලික කෝන්තරයක් නෙමෙයි. පුද්ගලික කෝන්තර තිබ්බේ. අපි දැක්කනේ පුද්ගලික කෝන්තර කොහොමද වනචර රාජපක්ෂලා පුද්ගලික කෝන්තර පිරිමහපු විදිය. සරත් ෆොන්සේකාත් එක්ක තිබුණු පුද්ගලික කෝන්තර කොහොමද? කොහොමද පිරිමහපු විදිය කියලා? ඡන්දෙ ඉල්ලුවයි කියලා. මැතිවරණේ ජනාධිපතිවරණයට ආවයි කියලා. ඇදගෙන ගිය විදිය දැක්කනේ. බෙල්ලෙන් ඇදගෙන ගිය විදිය දැක්කනේ. මේ රටේ මිනිස්සු පුද්ගලික කෝන්තර. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරයන පුද්ගලික කෝන්තර. තමන්ට ඕනම කරන විනිශ්චයන් නොදීම. තමන්ට ඕන කරන විදිහේ විනිශ්චයන් නොදීම. පුද්ගලික කෝන්තර. තමන්ගේ ජාවාරම්කාරයන්ට එරෙහිවන පාතාලේ එරෙහිවන ජාවාරම්කාරයෝ හඹා ගිහින් මරණ එක. බන්ධනාගාර වලට පැනලා ලයිස්තුව කියලා මරණ එක. පුද්ගලික වැඩ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට ආයි අමුතුවෙන් මේ රට තිබුණු තැන මේ රටේ ඉරණම මේක නිකන් මෙක්සිකෝවක්. ලංකාව කියන්නේ මෙක්සිකෝවක්. තව ටිකක් වුණා නම් තව ටිකක් ගියා නම් ඉස්සරහට මිනිස්සුන්ට වෙන්නේ එළියට ඇවිල්ලා විඩි තියාගන්න. මේ පාතාලය මේ කුඩු ජාවාරම්කාරයෝ එහෙනම් උන් මේ සල්ලි වියදම් කරන විදියට උන් පොලිස්පතිලාට සල්ලි වියදම් කරන විදියට ලංකාවේ හදපු පොලිසිය පේනවනේ. යකෝ පොලිස්පතිය සල්ලි ගන්නවා නොමර ඉන්න. ඒ කියන්නේ මොකක්ද මේකෙන් කියන්නේ? පොලිසියක් නෙමෙයි තියලා තියෙන්නේ. පොලිසියක් නෙමෙයි ඒක. ඒක තවත් කල්ලියක්. ඒක තවත් මිනිමරු කල්ලියක්. පොලිසියේ පොලිස්පති ලක්ෂ 500ක් දුන්නා පොලිස්පතිට කියලා අපි දැක්ක හරක් කටා ඔය කියන මිනිස්සයා. ප්‍රසිද්ධියම කිව්වා ඊට පස්සේ දැන් බොහොම එලිදරව් වෙලා තියෙනවා ලක්ෂ 500ක්. කෝටි 5ක්. මොකටද? නොමර ඉන්න. ඒ කියන්නේ උන්ට කප්පන් නොදුන්නොත් මරනවා කියන එකනේ. කවුද? මේ සිද්ධාලේපයක් දෙන්නකෝන්. මේ සිද්ධාලේප දෙන්නකෝන්. හරියට ඉන්නේ නිකන් මේ සිද්ධාලේපය හිටියේ නිකන් 4 පොයිටම සිල් ගන්නවා වගේ. හරියට නිකන් මේ ඇවිදිනකොට නිකන් මේ ඇවිදින්නෙත් හරියට නිකන් මේ පොළොවට රිදෙයි වගේ. මුන් ඇවිද්දේ. ලක්ෂ 500යි. හැබැයි ඌ දැන් බලන්න මුන්ගේ තියෙන නරුමකම මේ වනචර පවුල හදපු මේ පොලිසිය මේ හදපු නිලධාරීන් වනචර පවුල හදපු එක බලන්න හදපු පොලිසිය මුන් කුඩු අල්ලනවා කියනවා. කුඩුකාරයොත් එක්ක දැන් මේ සිධාලේප දෙන්නකෝන් ආපු ගමන් කිව්වේ මේක ක්ලීන් කරලා අල්ලනවා ඔක්කොම කියලා. යකෝ අල්ලනවායි කියලා මූ ලක්ෂ 500ක් කප්පන් අරගෙන මේ පොඩි උන්ගේ බෑග් බලනවා කුඩු තියනවාද කියලා. මේ ඉස්කෝලේ යන ළමයි පොඩි උන්ගේ
බෑග් ගස්සට අත දදා බලනවා කුඩු තියනවද කියලා. හැබැයි කුඩු ජාවාරම්කාරයාගෙන් ලක්ෂ 500ක් ගන්න ඔබව මරන්නේ නැහැ කියලා. මං හිතන්නේ මුන් තාම පණ පිටින් ඉන්න එක ලොකු දෙයක් නේ. සිද්ධාලේපයා හොයාගෙන එන්න ඕනේ කොහෙන් හරි. අය යන්න දෙන්න එපා මුන්ට. ඔය සිද්ධාලේපත් එන්න කෝන් කියලා කියන්නේ කුඩ්ඩෝ රැකපු මහන් නරුම වනචර පවුලේ ආවතේවකාරයෙක්. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තියනකොට මාධ්‍යවල පළ වුණා කුඩු දුමියත් එක්ක ළඟින් හිටියේ කවුද? කුඩු දුමියට ආරක්ෂාව දුන්නේ කවුද? ඔය සිද්ධාලේපයා. මේක තමයි මේ අපි මේ කියන්නේ මේ දවස්වල මේ කතා වෙන මේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරනවා. කුඩු ජාවාරම් මේ බන්ධනාගාරවලට පයින්නවා. මේ ඔක්කොම නාට්ටි. මතක තියාගන්න මේ ප්ලෑන් මේ පාර රාජ්‍ය මේ ඩීප් ස්ටේට් එක එළියට ඇවිල්ලා මේ ඩීප් ස්ටේට් එකේ හිටපු යවුන් උන්ට දඬුවම් දෙනකොට උන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ හැම එකෙක්ම අද පිස්සු ඇටිලා ඉන්නේ. බලන්න අර චාමර සම්පත් වගේ එකේ පිස්සු